හැලෝ හැමෝට මොනිතින් අද තිශාන YouTube channel එකට අපි යාළුවෝ හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඔයගොල්ලෝ වෙනුවෙන් අද ගෙනල්ලා තියෙනවා සුපිරිම horror movie collection එකක පළවෙනි movie එකේ full සිංහල review එක. ඉතින් මේ movie එකේ නම තමයි I Know What You Did Last Summer කියන්නේ. මේක රිලීස් වෙලා තියෙන්නේ 1997 අවුරුද්දේදී. ඇත්තටම ඉතින් රාත්‍රී කාලේදී අත්තරද්දකින් සිදුවෙන හදිසි අනතුරක් එක්ක තමයි මේ සුපිරිම horror movie එක ඉස්සරහට ගලාගෙන යන්නේ. ඒ වගේම අපි ගොඩ දෙනෙක් ආසාවෙන් බලපු Scooby-Doo movie එකේ හිටපු දෙන්නෙකුත් මේ movie එකේ ඉන්නවා. ඉතින් ඒ නිසාම මේ movie එක ඔයගලන්ට තවත් close වෙයි කියලා මම හිතනවා. එහෙනම් ඉතින් ඔය අපේ channel එකට අලුත් මේ වගේ movies බලන්න ආස කෙනෙක් නම් ඔය පහළ දෙන subscribe කියන button එක click කරලා මතක ඇතුව bell notification button එක all දාලා තියාගන්න කියන ගමන් එහෙනම් තවත් කතා වුණේ නැහැ. අපි යමු අපේ අද movie review එකට. Even when you feel slow, you can still go. Even when there's no hope, you can still go. I never answer to no, man, I still go. Go, 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 go. ෆිල්ම් එකේ ස්ටාර්ට් වෙද්දිම අපිට පෙන්නන එක කොල්ලෙක් පාරක් අයිනේ තියෙන උස තැනකට වෙලා ෆුල් මූඩ් ඩවුල් කරන් එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් අයිති මොකක් හරි තියන් ඉන්නවා. මේ වෙලාවේදී යාට ඒ අවටින් අඩි සද්දයක් ඇහුණත් එයා ඒක ලොකුවට ගණන් ගන්නේ නැහැ. ඒත් එක්ක මේ නගරෙම තව පැත්තක තමයි අපේ කතාවේ ඉන්න මේන්ම කැරක්ටර්ස් ටික ඉන්නේ. ඉතින් මේන් හේලන්. එයා ඇත්තටම නිරූපණ ශිල්පිනියක් වගේම එදා එයා එක නිරූපණ තරගයක් වින් කරනවා. මේන් හේලන්ගේ යාළුවෝ. හැබැයි එතන එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් උත් ඉන්නවා. ඉතින් මේ ඇවිල්ලා තියෙන්නේ සම එකේ අවසානය. කොමරි මේගොල්ලන් එකම කොලේජ් එකේ වුණාට මේ සමයකින් පස්සේ ඒගොල්ලන්ගේ වැඩ කටයුතු වලට එක එක පැති වලට යන්නයි හදන්නේ. ඒ නිසා මේගොල්ලන්ට ඕන වෙනවා මේ දවසේ රෑ සෙලිබ්‍රේට් කරන්න. ඉතින් මේගොල්ලන් එදා රෑ යනවා ඩෝසන් කියන වෙරළට. දැන් මේගොල්ලන් පරණ හොල්මන් කතා ටික කියවන ගමන ඉන්නේ. මේ ඉන්නේ ජූලිගේ බෝයිෆ්‍රෙන්ඩ්. එයාගේ නම තමයි රේ කියන්නේ. ඒත් එක්කම හේලන්ගේ බෝයිෆ්‍රෙන්ඩ් තමයි බැරි කියන්නේ. කොහමද දැන් මේගොල්ලන් ඩ්‍රින්ක්ස් එහෙමත් අරගෙන මේ කපල් දෙක වෙන වෙනම ටිකක් රොමැන්ටික් වෙන්න තීරණය කරනවා. ඊට පස්සේ මේගොල්ලන් ආයේ ගෙවල් වලට එන්න තීරණය කරනවා. ඇත්තටම මේ කාර් එක බැරිගේ. ඒත් බැරිට ටිකක් වැඩි නිසා එදා මේ කාර් එක ඩ්‍රයිව් කරන්නේ රේ. කොහමද මේගොල්ලන් ඔහොම පාර දිගේ එද්දි බැරි කාර් එකේ සන්රූෆ් එකත් ඇරලා පිස්සු ගෙලින්න පටන් ගන්නවත් එක්කම මේගොල්ලන්ගේ කාර් එකට කාව හරි ඇක්සිඩන්ට් වෙනවා. දැන් මේ කට්ටිය හොඳටම බය වෙනවා. ඉතින් මේගොල්ලන් හොයන්න පටන් ගන්නවා මේ හැප්පුනේ සතෙක්ද නැත්නම් මිනිසෙක්ද කියලා. හැබැයි ඇත්තට මේ මිනිසෙක්. දැන් මේගොල්ලන් ෆුල් බය වෙනවා. මොකද මේ මිනිසයා මැරිලා. ඒත් එක්කම එයාගේ මූණවත් හරියට පේන්නේ නැහැ. මොකද මූණ පුරාම ලේ. දැන් මේ ජූලි හේලනුයි කියනවා අපි පොලිසියට කතා කරමු කියලා. ඒත් මේ කොල්ලෝ දෙන්න කියන්නේ ඒක කරන්න ගියොත් අපි හැමෝන්ටම හිරේ යන්න වෙයි කියලා. මොකද මේ හැමෝම දැන් බීලා ඉන්නේ. ඉතින් මේ විදිහට පොලිසියට කතා කරොත් මේක මේගොල්ලන්ගේ නොසලකිල්ල නිසා වුණා පුද්ගල ඝාතනයකට තමයි යන්නේ. ඒ නිසා මේ රේයි බැරි කියනවා අපි මේ මිනිහ අතුරුදහන් කරලා දාමු කියලා. ඒ කියන්නේ මුහුදට දාමු කියලා. කොහොමත් බොඩි එක මුහුදට දාලා ඒක ආයෙමත් ගොඩේ එන්න අවුම් වශයෙන් සතියක්වත් යන නිසා ඒ වෙනකොටත් මුහුදින්න මාළු බොඩි එක කාලා හැම සාක්ෂියක්ම නැති වෙයි කියලායි මේගොල්ලන් කියන්නේ. ඊළඟට මේ කෙල්ලෝ දෙන්නත් අකමැත්තෙන් හරි ඒකට කැමති වෙනවා. හැබැයි මේ වෙලාවේදී මේගොල්ලන්ට තේරෙනවා මොකක් හරි වාහනයක් මේ පැත්තට එනවා කියලා. ඉතින් රේයි බැරි ඉක්මනටම බොඩි එක අයිනකින් හංගනවා. දැන් මේ වාහනෙන් එන්නේ බැරිල් එක නිතරම රණ්ඩු වෙන මැක්ස් කියලා කොල්ලෙක්. මේ වෙලාවේදී ජූලි යාගාවට ගිහින් බැරි ටිකක් බීලා යන්න වැඩි වෙලා. එයා දැන් වමනේ දානවා. ඒත් එයාට අවුලක් නැහැ. ඔයා යන්න කියලා ජූලියාව එතනින් ෂේප් කරලා යවනවා. ඊට පස්සේ මේ කට්ටිය කාර් එකේ දාගෙන එන බොඩි එක තැනකට ගේනවා. දැන් මේගොල්ලන් එන ගමනොත් කියන්නේ අපේ වෙලාවටම වගේ බොඩි එක මෝරෙක්ටව තහුනොත් ලොකු දෙයක් කියලා. ඊට පස්සේ මේ කට්ටිය බොඩි එක වතුරට දාන්න කලින් ජූලි කියනවා අපි මෙයාගේ වොලට් එක චෙක් කරලා බලමු කියලා මේ කවුද කියලා. ඒ වගේම ජූලි දකිනවා මේ මිනිහයාගේ අතේ ටැටු එකකුත් තියෙනවා කියලා. ඒ කොහොම වුණත් බැරි කැමති වෙන්නේ නැහැ මේ වැඩේ කරන්න. රේත් දැන් බය වෙනවා මේ බොඩි එක වතුරට දාන්න. ඒක නිසා හේලන් එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් එක්ක එකතු වෙලා මේ බොඩි එක වතුරට දාන්න යන්න හදද්දිම මේ මිනිහයා හේලන්ව අල්ල ගන්නවා. ඒ කියන්නේ යාට තාමත් පණ තියෙනවා. ඒත් බැරි යාට ගහලා එයාව වතුරට දානවා. ඒත් එයාගේ අතේ හේලන්ගේ ක්‍රවුන් එක නිසා බැරි ඒක ගන්න වතුරට පයින්නවා. හැබැයි බැරි ඒ කෙනාගෙන් ක්‍රවුන් එක ගන්න යද්දිම එයා එකපාරට ඇස් අරිනවත් එක්කම බැරි බය වෙලා ඉක්මනටම උඩට එනවා. ඊට පස්සේ බැරි මේ හැමෝම පොරොන්දු කරගන්නවා ආයේ මේ ගැන කාටවත් කියන්නේ නෑ වගේම මැරෙන තුරාවට අපි අතර මේක රහසක් විදියට තියාගන්නවා කියලා. ඊළඟ මේගොල්ලන් එතනින් යනවත් එක්කම අපිට පෙන්නනවා මේගොල්ලන් බොඩි එක උස්සන් ගියේ පාලම ගාව අපේ මූවි එක පටන් ගද්දිම අර කොල්ලෙක් එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට අයිති දෙයක් තියන් හිටිය අපිට පෙන්වන්නේ. අන්න ඒ දේ වැටලා තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලන් දැන් මේ වතුරට දාලා තියෙන්නේ ඒ කොල්ලව කියලා තමයි අපිට නම් තේරෙන්නේ. කොහමද දැන් මේ සිදුවීම් වෙලා අවුරුද්දකුත් ගත වෙලා. දැන් ආයෙමත් සමයක ඇවිල්ලා. ඒක නිසා ආයෙත් ජූලි පරණ නගරෙටම එනවා. ඒ කියන්නේ එයාගේ අම්මලාගේ ගෙදරට.
හැබැයි ජූලි තාමත් ගිය සමයකේදී වුණ සිද්ධියත් එක්ක අවුල් වෙලා ඉන්නේ. ඉතින් ජූලිගේ මේ වෙනස එයාගේ අම්මටත් තේරෙනවා. ජූලිගේ තාත්තා නම් මැරිලා. ඊට පස්සේ එදා ජූලිගේ අම්මා එයාට ලියුමක් ආවා කියලා ඒ ලියුම එයාට දෙනවා. ඉතින් ජූලි දැන් එයාට ආපු ලියුම මොකද්ද කියලා බලද්දී ඒකේ තියෙන්නේ I know what you did last summer කියලා. ඒ කියන්නේ මම දන්නවා ගිය සමයකේදී ඔයා කරපු දේ. දැන් ඉතින් ජූලි බලනවා කවුද මේ ලියුම එව්වේ කියලා. ඒත් ඒක එහෙම කිසිම සඳහනක් වෙලා නැහැ. ජූලි තේරුම් ගන්නවා මීට අවුරුද්දකට කලින් ඒගොල්ලන් බොඩි එක වතුරට දාපු එක තව කවුරු හරි දැකලා කියලා. ජූලි ඉතින් බය වෙච්ච පාර මේ ගැන කියන්න ඊළඟ දවසේ උදේම හේලන්ලගේ ෂොප් එකට එනවා. ඉතින් ජූලි හේලන්ගේ අකෙන් අහනවා හේලන් කොහෙද ඉන්නේ කියලා. එයා ඉතින් හේලන්ව පෙන්නනවා. ඊට පස්සේ ජූලි මේ විස්තරය හේලන්ටත් කියනවා. ඊළඟ මේ දෙන්නම යනවා බැරිව හම්බ වෙන්න. ඒත් බැරි හේලන් එක බ්‍රේක් අප් වෙලා තමයි ඉන්නේ. දැන් මේගොල්ලන් බැරිටත් මේ ලියුම ගැන කිව්වම එයා කියන්නේ ජූලි ඔයා ගිය සමයකදී ගොඩක් දේවල් කරා. ඉතින් කොහොමද කියන්නේ මේ ලියුමෙන් කියන්නේ අපි අර බොඩි එක වතුරට දාපු එක කියලා බැරි කියනවා. ඒත් මේ ජූලි කියන්නේ නෑ මේ එක ගැන තමයි කවුරු හරි අපිට කියන්න හදන්නේ. අපි කරපු මිනිමැරුම තව කවුරු හරි දැකලා කියලා එයා කියනවා. එතකොටම තරහ යන බැරි කියනවා කට වහ ගන්නවා. ඒක ඇක්සිඩන්ට් එකක් විතරයි කියලා. ඊළඟ ජූලි කියනවා අපි වතුරට දාපු කෙනාගේ නම ඩේවිස් ඊගන් කියලා. ජූලි ඉතින් කියන්නේ එයා පතරයකින් දැක්ක කියලා ඒගොල්ලන් බොඩි එක වතුරට දාලා ඊට සති 3කට පස්සේ ඒ බොඩි එක ඉස්සෝ දැලකට අහුවෙලා තියෙනවා කියලා. ඉතින් ජූලි කියන්නේ අපේ වෙලාවටම පොලිසියෙන් ඒක අනතුරක් විදියට තමයි සලකලා තියෙන්නේ කියලා. දැන් බැරි කියනවා සමහර විට මේක කවුරු හරි අනුමාන කරලා අපිව බය කරන්න හදන වැඩක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි කරපු දේ ලාවට දැක්ක කෙනෙක්. ඒත් හරියටම එයා උන දේ දන්නේ නැහැ. ඉතින් බැරි කියන්නේ මේක ෂුවර් එකටම මැක්ස්ගේ වැඩක්. මොකද එයා තමයි එදා අපේ ආසන්නයට වාහනෙන් ආවේ. ඉතින් එයාට ඕනේ අපිව බය කරලා අපෙන්ම මේ ඇත්ත දැනගන්න කියලා මේගොල්ලන් යනවා මැක්ස්ව හම්බ වෙන්න ඒ පැත්තේ මාළු බෙදා හරින තැනට. ඇත්තරම මේ පැත්ත දීවර කර්මාන්තයට තමයි ප්‍රසිද්ධ. කොමරි බැරි මෙහි වැඩ කරන මැක්ස්ව හොයාගෙන එයාව පැත්තකට එක්කගෙන ගිහින් එතන තිබ්බ ලොකු කොක්කක් අරන් මං දන්න උඹ තමයි අර ලියුම අපිට එව්වේ කියලා. හැබැයි ආයෙ ඔය වගේ සෙල්ලම් දාන්න ආවොත් මං උඹ ඉවරයක් කරනවා කියලා එයාට සද්දෙකුත් දාලා බැරි මෙතනින් එනවා. ඒත් මැක්ස් කියන්නේ එයා එහෙම දෙයක් කරේ නෑ කියලා. ඊට පස්සේ බැරි ආයෙ මැක්ස්ගෙන් ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියලා මේ දෙන්නත් එක්ක එද්දි මේගොල්ලන්ට රේව හම්බ වෙනවා. ඇත්තටම එයා දැන් කොලෙජ් යන එක නවත්තලා එයා මෙහි එයාගේ තාත්තගේ බෝට්ටුවකින් දීවර කර්මාන්තයේ යෙදෙනවා. මෙලදී රේට ජූලි එක්ක ටිකක් කතා කරන්න ඕනි කියනවා. මොකද මේ දෙන්නත් කලින් බ්‍රේක් අප් වෙලා. දැන් ජූලියට හම්බුන ලියුම ගැනත් රේට කියලා ඒකට අපි සැක කරන්නේ මැක්ස්ව කියලා ජූලි මෙතනින් යනවා. මොකද ජූලිට ඕනේ නෑ ආයෙමත් රේ එක්ක එකතු වෙන්න. ඊට පස්සේ අපිට පෙන්නනවා මැක්සියාගේ වැඩ කරගෙන ඉද්දී කලින් අයිස් කියුබ් එකට ගහලා තිබ්බේ කොක්ක දැන් නෑ කියලා. ඒ වගේම මෙහි ඇතුලේ දුම වැඩි. මැක්ස්ට තේරෙනවා ඒ හැරේ තව කවුරු හරි ඉන්නවා කියලා. ඒත් එක්කම කළු කබායකුයි හැට් එකකුයි දාන් ඉන්න කෙනෙක් අර කොක්කෙම මැක්ස්ගේ උගුරට ඇනලා එයාව ඉවරයක් කරලා දානවා. ඊළඟ කොහමරි බැරි එයාගේ කාර් එකෙන් එයාගේ වර්ක්අවුට්ස් කරන ප්ලේස් එකට ආවෙත් එයාගේ වර්ක්අවුට්ස් ටික කරලා වොෂ් එකක් දාන ගමන් ඉද්දි එයාට තේරෙනවා එහෙට තව කවුරු හරි ඇවිල්ලා කියලා. ඉතින් බැරි කවුරු හරි ඉන්නවද කියලා ඇහුවත් ඒ කෙනාගෙන් කිසිම රියැක්ෂන් එකක් නැහැ. ඊළඟ බැරි වොෂ් එකක් දාගෙන ඉවර වෙලා ආවම එයා දකින්නවා ලොකර් එක ගාව තියෙන ෆොටෝ එකක්. ඒකේ තියෙන එළිය නවත්තලා තියෙන එයාගේ කාර් එකේ ෆොටෝ එකකුයි අනිත් පැත්තේ මං දන්නවා කියලා ටෙක්ස්ට් එකකුයි. ඉතින් බැරිට මේ කවුද කියලා හොයාගන්න බැරි වුණ නිසා මෙයා තරහෙන් එළියට එනවා. එතකොට කලින් ආපු කෙනා බැරිගේ කාර් එකත් අරන් දැන් යනවා. බැරිත් ඉතින් කාර් එක පස්සෙන්ම දුවනවා. ඒත් එක තැනකදී එයා ඒ කාර් එකෙම බැරිව හප්පලා එයාවත් මරන්න වගේ එනවා. එතකොටම බැරි කියනවා මට සමා වෙන්න මං හිතලා නෙමෙයි ඒක කරේ කියලා. ඒත් ඒ කෙනා බැරිව මරලා නැහැ. මොකද ඊට පස්සේ දවසේ බැරි ඉන්නේ හොස්පිටල් එකේ. හැබැයි බැරි මේ වෙච්ච දේවල් පොලිසියටවත් කියලා නැහැ. මොකද එහෙම කිව්වොත් මේගොල්ලන් කලින් කරපු දේත් එළියට එන්න පුළුවන් නිසා. දැන් බැරි මේ දේවල් එයාගේ යාළුවන්ට කියලා ඒ ආපු කෙනා ලොකු කළු පාට කබායකුයි තොප්පියකුයි දාන් හිටිය කියලා කියනවා. ඇත්තටම මේ වගේ කබායවල පාවිච්චි කරන්නේ මේ පැත්තේ ඉන්න මාළු වෙලෙන්දොලු. ඉතින් රේගාවත් ඒ වගේ කබායක් තියෙන නිසා බැරි එයාවත් සැක කරන්න පටන් ගන්නවා. ඒත් ජූලි කියනවා අපේ අයවම සැක කරන්න එපා කියලා. ඒ වගේ මෙයා කියන්නේ මේ එන්නේ මැරුණ ඩේවිස් සීගන්ගේ පවුලේ කෙනෙක් හරි යාළුවෙක් හරි වෙන්න ඕනි කියලා. ඊට පස්සේ ජූලි හොයාගන්නවා මේ නගරේ වෙච්ච විවිධ සිදුවීම් ගැන විස්තර ගන්න පුළුවන් සයිට් එකක්. මේ වෙලාවේදී මේගොල්ලන් ඒකේ ඩේවිස් සීගන්ගේ නම සර්ච් කරලා බලනවා. මොකද එයාත් මේ නගරෙම කෙනෙක්. දැන් මේගොල්ලන් බලනවා එයාගේ නමට තියෙන ලිපි මොනවද කියලා. මෙතනදී මේගොල්ලන්ට දැනගන්න හම්බ වෙනවා ඩේවිස් සීගන් මැරෙන්න අවුරුද්දකට කලින් ඩේවිස් සීගන් එන්ගේජ් වෙලා හිටපු සුසි වීල්ස් කියන එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඩේවිස් එක්ක කාර් එකෙන් යන ගමන් ඉද්දී ඩේවිස්ගේ නොසලකිල්ල හින්දා කාර් එක ඇක්සිඩන්ට් වෙලා සුසි මැරිලා කියලා. හැබැයි ඩේවිස් බේරිලා. ඉතින් ඔයගලන්ට දැන් තේරෙනවා ඇතිනේ ෆිල්ම් එකේ ස්ටාර්ට් එකේදීම අපිට පෙන්නපු ඩේවිස් සීගන් එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් අයිති දෙයක් තියන් දුකින් හිටියේ ඇයි කියලා. මොකද ඊට අවුරුද්දකට කලින් ඒ වගේ දවසක එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එයාගේ වැරද්දක් නිසා කාර් එකත් එක්කම වතුරට වැටිලා මැරිලා. මේත් එක්කම ජූලි කියනවා එයා ඩේවිස්ගේ බොඩි එක කලින් වතුරට දාන වෙලාවේ එයාගේ අතේ ටැටූ එකකුත් තිබුණා දැක්කා කියලා.
ඒ වගේම මේගොල්ලන්ට මෙතනදී දැනගන්න හම්බ වෙනවා ඒ මැරිච්ච ඩේවිස් ඊගන්ගේ සහෝදරියෙකුයි එයාගේ අම්මයි එක්ක තමයි යා ජීවත් වෙලා තියෙන්නේ කියලා. ඒගොල්ලොනුත් ඉන්නේ මේ නගරෙම ටිකක් ඇතුළට වෙන්න කියලා මේගොල්ලන් හොයාගන්නවා. ඊළඟට ඉතින් මේ දෙන්න එහෙට යන්න තීරණය කරනවා. දැන් ඒගොල්ලන්ගේ පස්සෙන් එනගෙන කවුද කියලා ෂේප් එකේ දැනගන්න. කොහොමරි මේ දෙන්නට මේගොල්ලන් වතුරට දාපු ඩේවිස්ගේ අක්කව හම්බ වෙනවා. මේ දෙන්න ගෙදරට ඇතුල් වෙන්නේ ඒගොල්ලන්ගේ කාර් එක කැඩුනා යාළුවෙක්ට කෝල් එකක් ගන්න පුළුවන්ද කියලා. ඉතින් මේ ඩේවිස්ගේ අක්කා ෆෝන් එක තියෙන තැන පෙන්නනවා කෝල් එකක් ගන්න. ඒ වගේම මේ ජූලිලා බොරු නම් වලින් තමයි මේ දෙන්නට දෙන්න කතා කරගන්නේ. මේ වෙලාවේදී ජූලිට ෂේප් එකේ කතාවෙන් දැනගන්න පුළුවන් වෙනවා මැරිච්ච ඩේවිස් වගේම එයාගේ අක්කත් ගිහින් තියෙන්නේ ඒගොල්ලන්ගේ කොලෙජ් එකටම තමයි කියලා. ඒත් එක්කම දැන් මේ ගෙදර ඉන්නේ ඩේවිස්ගේ අක්කා විතරයිලු. මොකද ඩේවිස් මැරුණ එක එයාගේ අම්මට දරා ගන්න බැරුව එයාට මානසික ප්‍රශ්නයක් ඇති වෙලා එයා දැන් ඉන්නේ හොස්පිටල් එකේලු. ජූලිටත් හරිම දුකයි. මොකද ඒගොල්ලන් කරපු වැඩක් නිසා දැන් ඒක පවුලම්ම තනිකර විනාශ වෙලායි තියෙන්නේ. කොහමද මේ වෙලාවේදී ජූලි බොරුවට කියනවා මට මතකයි ඩේවිස් අපේ කොලෙජ් එකේ හිටියා. ඉතින් එයාට හොඳ යාළුවෙකුත් හිටියා නේද? එයාගේ නම මොකක්ද කියලා මේ ජූලි ඩේවිස්ගේ ළඟම යාළුවා කවුද කියලා එයාගේ අක්කගෙන් ෂේප් එකේ අහනවා. එතකොට එයා කියනවා මං ඩේවිස්ගේ යාළුවා ගැන නම් හරියටම දන්නේ නැහැ. ඒත් එයාගේ අවසන් කටයුතු වලින් පස්සේ ඩේවිස්ට අවසන් ගෞරව දක්වන්න එයාගේ යාළුවෙක් කියලා කෙනෙක් ආවා. මට එයාගේ නම නම් මතක නැහැ හරියට. ඒත් එයාගේ සර්නේම් එක නම් බිලි බ්ලූ කියලා එයා කියනවා. ඊට පස්සේ මේ දෙන්න හරි එහෙනම් අපිට කෝල් එකක් ගන්න දුන්නට ගොඩක් ස්තුතියි. අපේ යාළුවෙක් දැන් එනවා කියලා මේගොල්ලන් මෙහෙන් යනවා. එදා රෑ හේලන් කියන්නේ සමහරවිට ඩේවිස් කලින් අවුරුද්දේ එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එයා නිසා මැරුණ එකට එයා ඕනකමින් අපේ කාර් එකට පැනලා සූසයිඩ් කරගත්තද දන්නෙත් නැහැ කියලා. ඉතින් එහෙම කියලා හේලන් එයාගේ ගෙදරට එනවා. ටික වෙලාවකින් හේලන්ගේ ගෙදරට මේගොල්ලන්ව මරන්න පන්නන කෙනත් එනවා කියන අපිට පෙන්නනවා. ඒත් එයාව කවුරුත් දකින්නේ නැහැ. ඊට පස්සේ හේලන් නිදාගන්න එයාගේ රූම් එකට යද්දි එයාට කලින් එහෙට ආපු කෙනා හේලන්ගේ රූම් එකට යනවත් අපිට පෙන්නනවා. කොමරි හේලන් නිදාගන්න යද්දි එයාගේ අක්කා ඇවිත් කියනවා හෙට ෂොප් එකට එන්න කියලා වැඩ කරන්න. ඒත් හේලන් කියනවා හෙට මට බෑ. මොකද කලින් අවුරුද්දේ මම නිරූපණ තරගයෙන් වින් කරපු නිසා ඒකෙන් තියෙන පෙරඩ් එකට මට යන්න වෙනවා කියලා එයා කියනවා. කොමරි ඊට පස්සේ මෙයා නිදාගන්නවා. ඊළඟ දවසේ උදේ නැගිටිද්දි කවුරු හරි එයාගේ ඔළුවට ක්‍රවුන් එක දාලා වගේම කොණ්ඩෙත් කපලා කියලා හේලන් දැකලා එයා හොඳටම බය වෙනවා. ඒ වගේම එයාගේ මිරර් එකේ සූන් කියලාත් කවුරු හරි ලියලා තමයි ගිහින් තියෙන්නේ. ඒ වෙලාවෙදිම ජූලිට හේලන්ගෙන් කෝල් එකක් එනවා එයාට උණ දේ ගැන කියලා. ඊළඟ ජූලියාගේ කාර් එකෙන් හේලන්ගේ ගෙදර යද්දි ඩිගි එක ඇතුලේ මොන හරි තියෙනවා කියලා තේරුණ ජූලි ඒක ඇරලා බලද්දි ඒක ඇතුලේ මැක්ස්ගේ බොඩි එක තියෙනවා කකුලුවත් එක්ක. ඉතින් හොඳටම බය වුණ ජූලි හේලන්වයි බැරිවයිත් එක්කන් එනවා ඒක පෙන්නන්න. ඒත් දැන් ඩිකේ ගාරිද්දි එහෙම දෙයක් පේන්නවත් නැහැ. මේ වෙලාවේදී ජූලි කියනවා එහෙනම් ඒ ආපු කෙනා මං ජනකන් ඉඳලා ඒක අරන්. ඇත්තටම එයා අපිව ෆලෝ කරනවා. මොකද අපි පොලිසියට යන්නෙත් නැහැ කියලා එයා දන්නවා කියලා ජූලි මේගොල්ලන්ට කියනවා. ඊට පස්සේ හොඳටම තරහ යන බැරි මේ දෙන්නව තරන් යන්නේ රේ ඉන්න තැනට. මොකද රේ මාළු බිස්නස් කරන නිසා රේ තමයි මේ වැඩේ කරන්න කියලායි බැරි සැක කරන්නේ. ඒත් රේ කියන්නේ පිස්සු දුවාට මටත් ජූලිට වගේම ලියුමකුත් හම්බුණා කියලා. මේ වෙලාවේදී ජූලි කියනවා මේක අනිවාර්යයෙන්ම මාළුකාරයෙක්ගේ වැඩක්. ඉතින් මේ මාළුකාරයා රේ නෙමෙයි නම් කවුද කියලා ජූලි හිතන්න ගන්නවා. එලාදී මෙයාට මතක් වෙනවා ඩේවිස්ගේ අක්කා කිව්වා ඩේවිස්ගේ යාළුවා වෙන බිලි බ්ලූව. ඉතින් මේගොල්ලන් කොලෙජ් එකේ ඩේවිස්ගේ අවුරුද්ද ඉගෙනගත්ත ළමයින්ගේ පින්තූරයි නමුයි තියෙන පොතක් අරන් එහෙම නමක් තියෙන කෙනෙක් ඉන්නවද බලනවා. ඒත් මේගොල්ලන්ට එහෙම කෙනෙක්ව නම් හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම ජූලි කියනවා සමහර විට ඩේවිස්ගේ අක්කට එයා බොරු නමක් වෙන්නේ නැති කියලා ඇත්තේ. ඒක නිසා මම මේ පොතත් අරන් ඩේවිස්ගේ අක්කව හම්බ වෙන්න යනවා. ඒ ආව කෙනා මේ පොතේ ඉන්නවද කියලා දැනගන්න. ඒ අතර හේලන් යන්න ඉන්න පෙරඩ් එකට හේලන් බැරි එක යන්න. මොකද එතනට අනිවාර්යයෙන්ම අපිව පන්නන කෙනා එන්න පුළුවන්. ඉතින් එයා වෙතනදී හරි අල්ලගන්න බලන්න කියලා ජූලි පිටත් වෙනවා ඩේවිස්ගේ අක්කගේ ගෙදර යන්න. ඔය අතර හේලන් පෙරඩ් එකට යනවා බැරි එක්ක. මේගොල්ලන් ඉතින් ෆුල් ෆෝකස් එකේ තමයි ඉන්නේ කළු කබාය දාන් ඉන්න කෙනා ඒ අවට ඉන්නවද කියලා. හැබැයි හැමතැනම ඒ වගේ අය. ඒත් එක තැනක සැක හිතෙන විදිය කෙනෙක්ව දැකපු බැරි එයාව ෆලෝ කරනවා. ඒත් ඇත්තටම ඒ ඉන්නේ ඇත්තම කෙනා නෙමෙයි. බැලින්නම් ඇත්තම කෙනා ඉන්නේ වෙන තැනක. දැන් ජූලි ඩේවිස්ගේ අක්කව හම්බ වෙලා එයා එක්ක එයාගේ මල්ලි ගැන කතා කරද්දී එයාම කියනවා එයාගේ මල්ලි මැරුණේ අනතුරකින් නෙමෙයි සියදිවි නසාගෙන කියලා. මොකද එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මැරුණ එකට එයා ගොඩක් දුකින් ඉඳලා වගේම එයා මැරුණේ දවසේ රෑ ලියුමකුත් ලියලා තමයි ගිහින් තියෙන්නේ. ඉතින් දැන් එයා ඒ ලියුමත් පෙන්නනවා. කලින් මෙයා ලියුම පොලිසියටවත් පෙන්නලා නැත්තේ එයාගේ මල්ලි සූසයිඩ් කරගෙන මැරුණ කියලා දැනගත්තොත් ඉන්ෂුරන්ස් කම්පැනි වලින්වත් ලැබෙන්න තියෙන මුදල් ලැබෙන්නේ නැති නිසාලු. ඉතින් ජූලි මේ ලියුම බලනවා.
ඒකේ තියෙන්නේ කලින් සමයක මට කවදාවත් අමතක වෙන්නේ නැහැ කියලා. හැබැයි මේක දැක්කම ජූලි කියනවා මේක සියදිවි විනාශ ගැනීම සම්බන්ධ ලියුමක් නෙමෙයි. මේක මරණ තර්ජනයක් කියලා. ඊළඟට ජූලි කියනවා ඇත්තටම ඔයාගේ මල්ලි මැරුණේ රියානතුරකින්. මං එයාගේ අතේ තිබ්බ ටැටු එකක් දැක්කා කියලා එයා කියනවා. එතකොටම ඩේවිස්ගේ අක්කා බයිනවා මගේ මල්ලි මැරුණේ සියදිවි විනාශාගෙන. අනික එයාගේ කොහෙවත් ටැටු එකක් තිබ්බෙත් නැහැ කියලා එයා කියනවා. දැන් ජූලියට තේරෙනවා එහෙනම් ඒගොල්ලන්ගේ කාර් එකට හැප්පිලා ඒගොල්ලන් වතුරට දාලා තියෙන්නේ මෙයාගේ මල්ලි වෙන ඩේවිස්ව නෙමෙයි කියලා. කොහොමරි මේ වෙද්දි පෙරඩ් එක ඉවර වෙලා කලින් අවුරුද්දේ වගේ ආයමත් නිරූපණ ශිල්පිනියන්ගේ තරගයක් තියෙනවා. ඉතින් හේලන් ස්ටේජ් එකේ ඉන්න අතර එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් උඩට වෙලා බලාගෙන ඉන්නවා. ටිකකින් හේලන් දකිනවා එයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ගේ පිටිපස්සේ අර කොක්ක තියන් ඉන්න කෙනා ඉන්නවා කියලා. මේලදී හේලන් කෑ ගහන ගමන් එයාට උදව් කරන්න කිව්වත් එතන අය හේලන්ව අල්ල ගන්නවා. ටිකකින් පොලිසිය කෙනෙක් ඇවිත් හේලන් එක්ක එතන එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් ඉන්නවද කියලා බලන්න ගියාම එයා එතන නැහැ. දැන් මේ ඔෆිසර් කියන්නේ ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ් වලට ජෝක් එකක් කරලා ඇති. ඉතින් මම ඔයාව ගෙදරින් ඩ්‍රොප් කරන්නම් කියලා ඔෆිසර් හේලන්වත් එක්කගෙන යනවා. ඒත් එතන එක තැනක ලේ තියෙනවා. ඒ කියන්නේ බැරිටත් ෂොට් එක හම්බ වෙලා. දැන් ජූලි ආයෙත් නගරයට ඇවිත් ඒගොල්ලන් කලින් ඒගොල්ලන්ගේ අතින් මැරුණා කියලා හිතපු ඩේවි සීගන් ගැන විස්තර හොයද්දි එයාට දැනගන්න හම්බ වෙනවා ඩේවි සීගන්ගේ නොසලකිල්ල නිසා මැරුණ සුසී වීල්ස් කියන එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ තාත්තා මාළු වෙලෙන් දෙක් කියලා. එයාගේ නම බෙන්. දැන් ජූලි තේරුම් ගන්නවා ඒගොල්ලන්ගේ පස්සෙන් පන්නන්නේ සුසීගේ තාත්තා වෙච්ච බෙන් වීල්ස් කියලා. කොහමරි මේ වෙලාවේදී හේලන්ව ගෙදරට බසන්න යන පොලිස් ඔෆිසර් පාරේ වාහනයක් කැඩිලා මිනිස්සෙක් එක හදනවා දැකලා එයාට උදව්වක් ඕනේ දහන්න යනවා. හැබැයි බැලින්නම් ඒ ඉන්නේ අර කොක්කා. මේ වෙලාවේදී කොක්කා පොලිස් ඔෆිසර්ලා ෂොට් එක දීලා හේලන්ව ඉවරයක් කරන්න එනවා. හේලන් ඉතින් කාර් එකේ දොරවල් ඔක්කොම ලොක් කරලා නිසා කාර් එකේ ෂටර් එක කඩලා එළියට පැනලා දුවගෙන යනවා ඒගොල්ලන්ගේ කඩේ පැත්තට කොක්කගෙන් බේරෙන්න. හොඳ වෙලාවට ෂොප් එකේ තාම හේලන්ගේ අක්කා ඉන්නවා. ඉතින් එයා ඉක්මනට ෂොප් එක ඇතුළට ගිහින් අක්කට කියනවා ඔක්කොම දොරවල් ඉක්මනටම ලොක් කරන්න මාව මරන්න එක්කෙනෙක් පන්නනවා. ඒක නිසා මම පොලිසියට කෝල් කරනවා කියලා. හැබැයි හේලන්ගේ අක්කා මේ කතාව වැඩි ගණන් නොගෙන හිමීට තව දොරක් වහන්න යද්දි ඒ දොරෙන් කොක්ක ඇතුළට ඇවිත්. එයා ඉතින් හේලන්ගේ අක්කට ෂොට් එක දෙනවා. හේලන්ට දැන් මේ සාද්‍ය ඇහිලා දැනගන්නවා කොක්ක ඇවිත් කියලා. කොමරි පහළට ආපු හේලන් එතන ඩමි අතර එක ඩමි එකක වෙනසක් දකින්නවා. බැලින්නම් ඒ කොක්කා. ඒ වගේම හේලන් එයාගේ අක්කා මැරලා ඉන්නවා දකින්නවා. ඊට පස්සේ ලොකු ගේම් එකක් දීලා හේලන් එළියට පැනලා මිනිස්සු ගොඩක් ඉන්න තැනකට දුවන්න යනවා. හැබැයි අවසානට එයාටත් කොක්කගෙන්ම ෂොට් එක හම්බ වෙනවා. ඔය අතරම ජූලි ගිහින් මේ රේට කියනවා මං හිතන්නේ අපේ පස්සෙන් පන්නන්නේ අපි අපේ අතින් මැරුණා කියලා හිතපු ඩේවිස්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ තාත්තා කියලා. ඒ කියන්නේ එයා තමයි එයාගේ දුවගේ මරණයට වග කියන්න ඕනේ ඩේවිස්වත් කලින්ම මරලා තියෙන්නේ. එයා ඩේවිස්ව මරලා එන අතරතුර තමයි අපේ වාහනේට එයාව හැප්පිලා ඊට පස්සේ අපි ආව වතුරට දාලා තියෙන්නේ කියලා ජූලි කියනවා. කෙලින්ම කිව්වොත් මේගොල්ලන්ගේ කාර් එකට එදා හැප්පිලා තියෙන්නේ ඩේවිස්ව නෙමෙයි බෙන් විල්ස් කියන මාළු වෙලෙන්දව. හැබැයි එයා වතුරට දැම්මත් එයා මැරලා නැහැ කියලා තමයි ජූලි කියන්නේ. ඊළඟ රේ හරි එහෙනම් අපි අනිත් අයව හොයාගමු කියලා එයාටත් බෝට්ටුවට එන්න ගිහම ජූලි දකින්නවා ඒ බෝට්ටුවේ ගහලා දෙනවා බිලි බ්ලූ කියලා. දැන් ජූලි හිතනවා එයා කලින් හිතුව එක වැරදි. ඇත්තටම මේගොල්ලන්ව මරන්න පාන්නලා තියන්නේ රේ කියලා. මොකද අර ඩේවිස්ගේ අක්කා කිව්වේ එයාව හම්බ වෙන්න ආපු ඩේවිස්ගේ යාළුවාගේ වාසගම බිලි බ්ලූ කියලා. දැන් ජූලි රේගෙන් බේරෙන්න මෙතනින් දුවද්දී තව මිනිස්සෙක් රේව නවත්තලා එයාගේ බෝට්ටුවට ජූලිට නගින්න කියනවා. හැබැයි ඒකට ගියාමයි ජූලි තේරුම් ගන්නේ රේ නෙමෙයි ඒගොල්ලන්ව පන්නන්නේ මේ බෝට්ටුවට එයාට දැන් නගින්න කිව්ව කෙනා කියලා. මොකද මෙතනින් ජූලි තේරුම් ගන්නවා මේ කෙනා ඒගොල්ලන් ගැන ගොඩක් විමසිල්ලෙන් ඉඳලා කියලා. ටිකින් එයා එනවා. ඇත්තටම මේ ඉන්නේ ජූලි කලින් හිතුවා බෙන් විල්ස් කියන අර ඩේවිස්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ තාත්තා. ඇත්තටම එයාව මේගොල්ලන්ගේ කාර් එකට හැප්පිලා තියෙන්නේ එයා ඩේවිස්ව මරලා වතුරට දාලා එන අතරතුර. ඒත් මේ කට්ටිය මේ ඉන්න බෙන්ව වතුරට දැම්මට එයා මැරලා නැහැ. දැන් එයා එන්නේ එයාව වතුරට දාලා මරන්න හදපු එකේ පලිය ගන්න. මේලදී ජූලි එයාගෙන් බේරෙන්න එහෙට මෙහෙට පැන්නත් එයාගෙන් බේරෙන්න ලේසි වෙන්නේ නැහැ. ඒ වගේම රේ ජූලිව බේරගන්න තවත් බෝට්ටුවකින් ඇවිත් මේ බෝට්ටුවට පයින්නවා. කොමරි රේ මේ කොක්ක එක ෆයිට් කරන අතරතුර කොක්ක රේට ෂොට් එකක් දෙනවා. එයාව මුහුදටම වැටෙන්න. ඒත් රේ බෝට්ටුවේ කඹයක් අල්ලගෙන ඉන්නේ. දැන් මේ ජූලි කොක්කගෙන් බේරෙන්න බෝට්ටුවේ අයිස් දාලා තියෙන තැනට යනවා. එතනදී අර ඒ අයිස් අස්සේ ගහලා තියෙන හේලන්ගේ යාගේ බෝයිෆ්‍රෙන්ඩ්ගේ බොඩිස් හම්බ වෙනවා. ඒත් එක්කම ලොකු ගේම් එකක් දීලා ආයෙමත් රේ බෝට්ටුවටම එනවා. ඊළඟට කොක්කා ජූලිව අල්ලගන්න යද්දී රේයාව බේර ගන්නවා. අවසානට මේ කොක්කා ජූලිව ආයේ මරන්න යද්දී එයාගේ අතේ එක ගඹයක පැටලිලා එයාව උඩට ඇදිලා ගිහින් එයාගේ අතේ කොටසක් කැපිලා එයාව එහෙම මුහුදට වැටෙනවා. ඊට පස්සේ මෙහෙට පොලිසියෙන් ඇවිත් මෙතන වැඩ බලා ගන්නවත් එක්කම ඉතුරු වෙලා තියෙන කොක්කගේ කොක්කයි අතේ කෑල්ලකුයි විතරයි. ඉතින් ඇත්තටම රේගේ වාසගම බිලි බ්ලූ තමයි. ඒ වගේම එයා ඩේවිස්ගේ අක්කවත් හම්බ වෙන්න ගිහිල්ලා. ඒත් එයා ඩේවිස්ගේ යාළුවෙක් නිසා නෙමෙයි වෙනත් හේතුවකට තමයි ගිහින් තියෙන්නේ. කොටින් එයා ඩේවිස්ව අඳුරන්නෙත් නෑලු. ඒ වගේම මේ දෙන්න ආයෙමත් එකතු වෙනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා තවත් අවුරුද්දකට පස්සේ ජූලියාගේ යුනිවර්සිටි එකේ ඉන්නවා කියලා. ඉතින් දැන් එයා කතා කරන්නේ රේ එක්ක.
මේලදී රේගේ කෝල් එක කට් කරන ජූලිට ආයෙමත් ලියුමක් ඇවිත් තියෙනවා දැකලා මෙයා ටිකක් බයෙන් ඒක ඇරලා බලද්දි ඒක අර කලින් වගේ ලියුමක් නන් නෙමෙයි. හැබැයි මේ වොෂ්රූම් එකේ එක තැනක ලියලා තියෙනවා මං තාමත් දන්නවා කියලා. ඒත් එක්ක මෙතන වීදුරුව කඩාගෙන ජූලිගේ ඇඟට කවුරු හරි පයින්නවත් එක්කම මූවි එක එන්ඩ් වෙලා යනවා. ෆිල්ම් එකේ ස්ටාර්ට් වුණ ගමන් අපිට පෙන්නනවා කලින් මූවි එකේ ඉතුරුන දෙන්නගෙන් එක්කෙනෙක් වෙන ජූලි යුනිවර්සිටි එකේ ඉද්දී අර කොක්ක ඉන්න හීනයක් දැකලා ක්ලාස් එක මැදේ කෑ ගහගෙන ඇහැරෙනවා. ඊට පස්සේ එයා එහෙම එළියට යනවත් එක්කම විල් කියන කොල්ලත් එළියට යනවා ජූලිට අවුලක් නැද්ද බලන්න. ඇත්තටම ජූලි ඉන්නේ කලින් හිටපු පැත්තේ නෙමෙයි වෙන පැත්තක. ඒ වගේම එයා කියන්නේ එයාට නිතරම දැන් හීන පේනවා කියලා. ඒත් එකම කලින් මූවි එකේ ජූලි රේයි ඇතුළු යාළුවෝ මුහුණ දුන්න භයානක සිද්ධියත් එයාගේ හැම යාළුවෙක්ම වගේ දන්නවා. ඊළඟට ඉතින් විල් මෙහෙම ඇවිත් කතා කරපු එකට එයාට තෑන්ක් කරලා ජූලි එනවා. ඇත්තටම විල් ජූලිට කැමති. කොහමරි මේ වෙලාවෙදිම රේත් එනවා ජූලිව හම්බ වෙන්න. රේත් ඉතින් ඒ විල්ව දැකලා ජූලි දැන් කියන්නේ ඒ එයාගේ යාළුවෙක් විතරයි කියලා. මේලදී රේ ජූලිට කතා කරනවා ඒගොල්ලන්ගේ පරණ නගර පැත්තේ ටිකක් විනෝද වෙන්න යන්න. ඇත්තටම රේ නම් තාමත් ඉන්නේ එහෙමයි. ඒත් ජූලි කියන්නේ එයා තාම මේ පැත්තට එන්න සූදානම් නෑ කියලා. කොමරි කතාවෙන් අන්තිමේට රේ ජූලි එක තරහ වෙලා තමයි මෙහෙන් යන්නේ. ඉතින් ජූලිට තාමත් එයාගේ හොඳම යාළුවවත් නිතරම මතක් වෙනවා. කොමරි එදා ජූලි නිදන් ඉද්දි එයාට තේරෙනවා කවුරු හරි හෙට ඇතුල් වුණා කියලා. ඉතින් මෙයා පිහියකුත් අරන් තමයි යන්නේ. ජූලිට නම් තේරෙන්නේ ඒ අර කොක්කා කියලා. ඒත් ඇත්තටම මේ ඇවිත් තියෙන්නේ මෙහෙම ජූලි එක්ක එකට ජීවත් වෙන එයාගේ හොඳම යාළුවෙක් වෙච්ච කැලි. එයා ඉතින් එදා ක්ලබ් එකට යන්න ඇඳුමක් ගන්න තමයි එතනට ඇවිත් තියෙන්නේ. එයා දැන් මේ වෙලාවේදී ජූලිටත් කතා කරනවා මේ හැමදේම අමතක වෙන්නත් එක ක්ලබ් එක පැත්තේ යමු කියලා. ඊළඟට ඉතින් ජූලිත් ඔන්න කමක් නැහැ කියලා එහෙම යනවා. දැන් මේ කැලියෙක් ඉන්න කොල්ල තමයි එයාගේ බෝයිෆ්‍රෙන්ඩ්. එයාගේ නම තමයි ටයි කියන්නේ. කොමරි අහම්බෙන් වගේ විලුත් මෙහෙට ඇවිත්. දැන් එයා ජූලි එක්ක ඩාන්ස් කරන්න කතා කරන ගමන් එයාට මොන හරි ඩ්‍රින්ක් එකක් ගේන්න යනවා. ඔය අතරම ජූලි එයාව කලින් මරන්න පන්නපු කොක්කා ඉන්නවා වගේ දැකලා ඒ පස්සෙන් ගියත් එයාටම තේරෙනවා ඒක එයාට හිතිච්ච දෙයක් විතරයි කියලා. හැබැයි ඒ සිදුවීමත් එක්ක ටිකක් අවුල් වුණ ජූලි එහෙමම ආයේ එයා ඉන්න තැනට යන තීරණය කරනවා. කොහමරි ඊළඟ දවසේ උදේ ජූලි ඇහැරෙනවත් එක්කම එයාගේ යාළුවා කැලියට කෝල් එකක් එනවා. ඒත් එක නිකම්ම කෝල් එකක් නෙමෙයි රේඩියෝ channel එකකින් එන කෝල් එකක්. දැන් ඒගොල්ලන් කියන්නේ ඒගොල්ලන් අහන ප්‍රශ්නෙට හරි උත්තරේ දුන්නොත් ලොකු තෑග්ගක් හම්බ වෙනවා කියලා. දැන් මේ රේඩියෝ channel එකෙන් අහන්නේ බ්‍රසීලයේ අගනගරය මොකක්ද කියලා. හැබැයි උත්තරේ මේ පොඩි වෙලාව ඇතුළත කියන්නත් ඕනේ. මේ වෙලාවේදී ජූලි කියනවා රියෝ ද ජෙනීරෝ කියලා. කැලිත් ඉතින් ඒකම කියනවා. මේගොල්ලන්ගේ වෙලාවටම උත්තරේ හරි ගිහින් මේගොල්ලන්ට තෑග්ග හම්බ වෙනවා. ඒත් එක තෑග්ගක් කිව්වට ටවර් බේ කියන ලස්සන දූපතේ දවස් 4ක් ගත කරන්න ටිකට්ස් 4ක්. දැන් මේගොල්ලන්ට හරිම සතුටුයි. ඉතින් කැලි කියනවා මං ටයිව් එක්කන් යනවා ඔයත් කාව හරි එක්කන් එන්න කියලා. ඉතින් ජූලියාගේ බෝයිෆ්‍රෙන්ඩ් වෙන රේව් එක්කන් යන්න තීරණය කරනවා. ඒත් ජූලි රේට මේ ගැන කිව්වත් රේ කියන්නේ එයාට මේ දවසේ ගමනක් යන්න තියෙනවා. ඒක නිසා ෂුවර් නෑ කියලා. හැබැයි රේ හදන්නේ දැන් බෑ වගේ කියලා කෝල් එක කට් කරලා ටිකින් ආයෙත් කෝල් එක කරන් එන්නම් කියන්න. මොකද රේ ජූලිට රින් එකකුත් අරන්. ඉතින් ඕක දැක්කේ රේගේ යාළුවා කියනවා දැන් කෝල් කරන්න එපා. අපි ට්‍රිප් එකේ යන දවසටම එහෙට ගිහින් යාව සර්ප්‍රයිස් කරමු. එතකොට නියමයි කියලා. රේත් එකට කැමති වෙනවා. හැබැයි ජූලි හිතන්නේ එදා ඇතිවෙච්ච පොඩි කතා බහට එයා ඇත්තටම තරහ වෙලා කියලා. කැලිත් කියන්නේ රේව අතෑරලා වෙන කොල්ලෙක්ව සෙට් කරගන්න කියලා. ඒ ජූලි ඇත්තටම කැමති රේට. ඒ කොහොමුණත් මේ දවසේ රේ එයාගේ යාළුවා එක්ක වාහනේ එනවා ජූලිව සර්ප්‍රයිස් කරන්න කියලා. හැබැයි එන පාර ඉස්සර කාර් එකක් ඇක්සිඩන්ට් වෙලා මිනිස්සෙක් පාරේ වැටලා ඉන්නවා දැකලා රේ යනවා එයා තාම ජීවත් වෙනවද බලන්න. ඒත් ඒ ඇවිල්ලා බෝනික් එක්. මේත් එක්කම රේගේ යාළුවාගේ උගුරටම කොක්කක් දාලා එයාව මරණ කොක්කා රේගේ වාහනේට නැගලා එයාව හප්පන්න එනවා. ඔය අතරම ඉස්සරහෙන් තව කන්ටේනර් එකක් එනවා දැකපු රේ බේරෙන්න පාරෙන් පිටට පණිද්දී එයාව පල්ලමකින් රෝල් වෙලා වැටිලා සිහිය නැති වෙනවා. දැන් ඉතින් ඊළඟ දවසේ උදේ ජූලි බලන් ඉන්නවා රේ එදා හරි එයිද කියලා. ඒ ජූලි හිතනවා එයා කලින් හිතුවත් වගේ රේ ඇත්තටම එයා එක්ක තරහ වෙලා කියලා. හැබැයි රේ ආවේ නැත්තම් ටිකට් එක කපත යන නිසා කැලි ඒ වෙනුවට කලින්ම විල්ට කතා කරලා. දැන් මේ කට්ටිය ජූලිට කියනවා මූඩ් ඩවුල් කරන් ඉන්නේ නැතුව ෆුල් ෆන් එකේ මේ ට්‍රිප් එක යමු කියලා. ජූලි ඉතින් රේ ගැන අමතක කරලා මේ ට්‍රිප් එක ෆුල් එන්ජොයි කරන්න තීරණය කරනවා. ඊට පස්සේ ඉතින් මේගොල්ලන් බෝට්ටුවෙම මේ දූපතට එනවා. ඒගොල්ලන්ට ගත කරන්න තියෙන දවස් 4 දූපතේ තියෙන හොටෙල් එකේ ෆුල් ෆන් එකේ ගත කරන්න. හැබැයි මේ හොටෙල් එකේ අය මේ 4 දිනකට නොකියුවට මේ දූපතට මිනිස්සු වෙන සීසන් එක අද දවසෙන් ඉවර වෙනවලු. මොකද ඉස්සරහට එන දවස් ටික ලොකු කුණාටු සහිත දවස් ටිකක්ලු. මොනවා වුණත් මේ හොටෙල් එක හරි ලස්සනයි. ඔය අතරෙම මේගොල්ලන්ට හම්බ වෙනවා කොණ්ඩේ වවාගෙන ඉන්න ටිකක් වෙනස් විදියේ මේ හොටෙල් එකේ ඉන්න කොල්ලෙක්ව. එයාගේ නම ටයිටස්. එයා ඉතින් මේගොල්ලන්ට කියන්නේ "හේ කොල්ලනේ දුමක් දාලා ඉන්න කැමති නම් අනිවාර්යයෙන්ම මට කතා කරන්න" කියලා. එතකොට මේගොල්ලන් හරි කියලා එයාව ෂේප් කරලා මෙතනින් යනවා. කොමරි මේ කට්ටිය ඒගොල්ලන්ට බුක් කරලා තියෙන රූම් මොනවද කියලා රිසෙප්ෂන් එකෙන් ඇහුවම ඒගොල්ලන් කියන්නේ "අයියෝ ඔයගොල්ලන්ට බුක් කරලා තියෙන්නේ 201 වෙනි රූම් එකයි
තියෙන්නේ දෙවෙනි රූම් එකයි කියලා. දැන් මේගොල්ලන් අහනවා ඇයි එහෙම අයියෝ කියලා කිව්වේ කියලා. එතකොට මෙයා කියනවා නෑ එහෙම කිව්වේ ඒ රූම් සාමාන්‍යයෙන් බුක් කරන්නේ හනිමූන් වලට කියලා. ඒ වගේම මේගොල්ලන්ටත් මෙතනදිම දැනගන්න හම්බ වෙනවා අදින් මෙහෙට මිනිස් වෙන සීසන් එක ඉවර වෙනවා වගේම ඉතිරි දවස් කීපයේ ලොකු කුණාටු සහිත තත්ත්වයක් තමයි එන්න තියෙන්නේ කියලා. ඒත් ඔයගොල්ලන්ගේ හැම වැඩක්ම බලා ගන්න අපේ හොටෙල් එකේ කාර්ය මණ්ඩලයේ ඉන්නවා. ඒක නිසා කිසි දෙයකට බය වෙන්න දෙයක් නෑ කියලා මෙයා කියනවා. දැන් මේගොල්ලන් ඒගොල්ලන්ගේ රූම් පැත්තට එද්දී මේ හොටෙල් එකේ අවුරුදු ගාණක් තිස්සේ වැඩ කරන වයසක මිනිහෙක් ඇවිත් මේගොල්ලන්ට මේගොල්ලන්ගේ බෑග් දෙන ගම රූම් වල යතුරුත් දෙනවා. මෙතනදී කැලී කියනවා අපිට මෙහෙට එන්න හම්බුනේ එක තරගයක් වින් කරලා. ඒ කියන්නේ බ්‍රසීලයේ අගනගරයේ මොකක්ද අහපු ප්‍රශ්නෙට රියෝ කියලා උත්තරේ දීලා කියලා කැලී කියනවා. ඒ ගමන් ජූලි විලුයි එක රූම් එකක වගේම කැලී එයාගේ බොයිෆ්‍රෙන්ඩ් උයි අනිත් රූම් එකේ ඉන්න තීරණය කරනවා. ඊළඟට අපිට පෙන්නනවා රේ ඉන්නේ දැන් හොස්පිටල් එකේ කියලා. එයාගේ යාළුවා නම් මැරිලා. ඒත් රේට ටිකක් අමාරුයි. ඒ කොහොමුණත් මේ වෙලාවේදී රේ හොස්පිටල් එකෙන් පැනලා යනවා. ඊළඟට ටික වෙලාවකින් මේ ටයි විලුයි යනවා මෙහි බාරකට මොන හරි ඩ්‍රින්ක්ස් ටිකක් ගන්න. එතනදී මේගොල්ලන්ට මේ ඉන්න ගර්ල් කොක්ටේල් වගේක් හදලා දෙනවත් එක්කම වැඩි වෙලාවක් යන්න කලින් ජූලිටත් මෙතනට එනවා. ඊට පස්සේ මෙතන කැරෝකි මික්ස් එකක් තියෙනවා දැක කැලි ජූලිට සින්දුවක් කියන අවස්ථාව දෙනවා. ජූලිත් මුලින් බෑ බෑ ගෑවට එයා ලස්සනටම සින්දුව කියන්න පටන් ගන්නවා. දැන් මේ හැමෝම ඒක එන්ජොයි කරන අතරතුර ලිරික්ස් ප්ලේ වෙන ස්ක්‍රීන් එකේ I still know what you did last summer කියලා වැටෙනවා. ඒ කියන්නේ මම තාමත් දන්නවා ඔය අන්තිම සමයකේදී මොනවද කරේ කියලා. කොහමරි ඕක දැකපු ජූලි හොඳටම බය වෙලා ඒ ගැන එයාගේ යාළුවන්ටත් කියලා එයාගේ රූම් එකට එනවා. දැන් ආයෙමත් එහෙ ජූලිගේ නමට ආපු ලියුමක් තියෙනවා. ජූලි ඉතින් බය වෙලා ඒක අරිද්දි එයාගේ පිටිපස්සෙන් විල් ඇවිත් එයාව සර්ප්‍රයිස් කරනවා. ඇත්තටම මේ විල් තමයි ලියුමක් තියලා තියෙන්නේ. ඒත් මේ වැඩේට හොඳටම ජූලි බය වුණා කියලා තේරුණ විල් එයාගෙන් සමාව ඉල්ලලා එයාට රෝස මලකුත් දීලා මං ඇත්තටම ඔයාට කැමතියි. මට ඕන ඔයා හැමතිස්සෙම hina වෙලා ඉන්නවා දකින්න කියලා මෙයා එහෙන් එළියට යනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා මේ හොටෙල් එකේම වැඩ කරන කෙනෙක් කුණාටුව ළඟම එන නිසා එක බෝට්ටුවක් ගැට ගහනවා. එළදී එතනට මේ ටයිටස් කියන කොල්ල ඇවිත් අහනවා ප්‍රධාන දූපතේ සුපිරි පාටි එකක් තියෙනවා අපි හෙට යමුද කියලා. ඒත් ඒකට මෙයා කැමති නොවන නිසා ටයිටස් මෙතනින් යනවා. ඊළඟට මෙයා බෝට්ටුව ගැට ගහන්න යන අතරතුර කවුරු හරි යගේ කකුලට කඹේ පටලවලා එයා වතුරට දානවා. එයා හිතන්නේ මේ ටයිටස් කියලා. ඒත් එහෙම නෙමෙයි මේ තමයි අර කොක්කා. දැන් කොක්කා එයාට ෂොට් එක දෙනවා. මෙලදී ටයිටස් ඒ පැත්තෙන් සද්දයක් ඇහුණත් එයා ඒක ලොකුවට ගණන් නොගෙන එතනින් යනවා. හැබැයි දැන් කොක්කත් මෙහෙට ඇවිත් ඒත් එක්කම රේත් දන්නවා මේ කොක්කා හෙවත් බෙන් අනිවාර්යයෙන්ම ජූලිලාවත් හොයන් දූපතට යනවා කියලා. ඒ නිසා රේට කොච්චර අමාරු වුණත් එයා තෙහෙට යන්න තීරණය කරනවා. කොහමරි එදා හොටෙල් එකේ ඉන්න හවුස් කීපර් රූම් වල තියෙන බෙඩ් ෂීට් එකතු කර යද්දී එයා දකින්න එක රූම් එකක තිබ්බ ෂීට් වල තනි කරම ලේ කියලා. ඒත් එක්ක මේ කොක්කා මෙයාගේ පිටිපස්සෙන් ඇවිත් මේ ගෑනු කෙනාවත් මරලා රූම් එකක් ඇතුළට ගෙනියනවා. මේරදී ටයිට එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක ටිකක් රොමැන්ටික් වෙන්න ඕන වෙලා මේ දෙන්න රෑම පූල් එකට වෙලා ඉන්නවා. ඒත් මේගොල්ලන් ටිකක් රොමැන්ටික් වෙන්න යන්න හදද්දිම අර ටයිටස් මැද්දෙන් පැනලා මුළු වැඩේම අවුල් කරලා දානවා. ටයිට නම් හරිම කේන්ති. ටික වෙලාවකින් විලුත් මෙතනට එනවා. දැන් ඉතින් ටයිට මුකුත්ම කරගන්න බැරුව එයා තරහින් තමයි ඉන්නේ. ඔය අතරෙම ජූලි වොෂ් එකක් දාන් එයාගේ රූම් එකට ආවම එයාට තේරෙනවා කවුරු හරි එහෙට ආවා කියලා. ජූලි හිතන්නේ නම් ඒ විල් කියලා. ඒත් විල් පේන්නත් නැහැ. ටික වෙලාවකින් එක කබඩ් එකක් ඇතුලේ සද්දයක් ආපු නිසා ජූලි එක ඇරලා බලනවා. එළදී ලේ වගේක් බිමට වැටිලා මේ හොටෙල් එකේම වැඩ කරන කෙනෙක්ගේ ඩෙඩ් බොඩි එකක් පහළට වැටෙනවා. මේකට හොඳටම බය වුණ ජූලි කෑ ගහගෙන එළියට ඇවිත් මේගොල්ලන්ට කියනවා ආයෙක පටන් අරන් රූම් එකේ කබඩ් එකක් ඇතුලේ මෙහි වැඩ කරන කෙනෙක්ව මරලා දාලා කියලා එයා කියනවා. ඊට පස්සේ මේ හොටෙල් එකේ මැනේජර් ඇවිත් ඒ කබඩ් එකේ දොර ඇරියාම එහෙම කිසිම දෙයක් නැහැ. කොටින්ම ලේ බින්දුවක්වත් පේන්නේ නැහැ. ඒත් ජූලි කියන්නේ මේක ඇතුලේ ඩෙඩ් බොඩි එකක් තිබ්බා කියලා. ඒත් එක්කම ටයිත් ජූලිට බයිනවා පිස්සු විකාර කියවනවා කියලා. දැන් ජූලි කියනවා හරි කමක් නැහැ. අපිට දැම්ම මෙහෙන් යන්න බෝට්ටුවල් ලෑස්ති කරන්න කියලා. ඒත් මේ මැනේජර් කියන්නේ ඒක කරන්න බෑ. මොකද මෙහෙන් මිනිස්සු ගෙනියන බෝට්ටුව ගිහිල්ලා දැන් පැය ගාණක් වෙනවා. අනික දැන් ලොකු කුණාටුවකුත් එන්නයි යන්නේ. ඊළඟ දවස් දෙක කුණාටුව නිසා ගොඩක් දරුණු වෙන්න පුළුවන්. ඒත් අපි ඔයගොල්ලන්ව බලා ගන්නවා කියලා එයා කියනවා. ඇත්තටම දැන් කුණාටුව පටන් අරගෙන ඒ අතරම කලින් ජූලිලාගේ බෑග්ස් රූම් එකට ගෙනත් දුන්න වයසක මිනිසයා මොකක් හරි යාතු කර්මයක් එයාගේ රූම් එකට වෙලා කරනවා කියලාත් අපිට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම ටයිටස් නම් එයා වගා කරලා තියෙන පැලෑටි වල කොළ ටිකක් අරන් දුමක් දාන්න යද්දිම එතනට කොක්කා එනවා. එයා ඉතින් කොක්කෙම මෙයාගේ අතට ඇනලා ඊළඟට ලොකු කතුරක් අරන් ඒකෙන්ම ටයිටස් ඇනලා එයාව එතරම් මරලා දානවා. දැන් මේ රේ බෙන් විල්ස් ඉවරයක් කරන්න එයා ගාව මුකුත් නැති නිසා එයා ජූලිට ගත
රින් එක දීලා ඒ වෙනුවට ගන් තියෙන ෂොප් එකකින් පිස්ටල් එකක් ගන්නවා. කොහමරි කලින් දවසේ රෑ වුණ සිද්ධියත් එක්ක මේගොල්ලන් එකටම තමයි නිදාගෙන තියෙන්නේ. ඒත් උදේ වෙනකන් ජූලිට හරියට නිින්ද ගිහිල්ලා නැහැ. ජූලි කියන්නේ එයා කියන දේවල් කවුරුත් පිළිගන්නේ නැහැ. හැමෝම හිතන්නේ යාට පිස්සු කියලා ජූලි මේගොල්ලන්ට කියනවා. එතකොටම කැලි එහෙම නැහැ කියලා ජූලිත් එක්ක ටිකක් එළියට යනවා මේ දේවල් අමතක වෙන්නත් එක්ක කියලා. ඔය අතරම මේ දෙන්නත් එළියට යනවා. දැන් මේගොල්ලන් ටයිටස් හොයන් යන්නයි හදන්නේ පූල් එක දැන් පොඩ්ඩක් පාවිච්චි කරන්න පුළුවන් දහන්න. ඒ අතරම ජිම් එකට ජූලිව එක්කන් එන කැලි ජූලි එතනට වැඩිය කැමති නෑ කියලා තේරුණ නිසා එයා ජූලි ටික කාසම තැනකට එක්කන් එනවා. ඒ තමයි මේ ඇඟ උණුසුම් කරගන්න ටියුබ් එක ගාවට. මේ වෙලාවේදී ජූලිට ඒක ඇතුලෙන් ටිකක් ඉඳලා එන්න කියලා කැලි ආයෙමත් ජිම් එකට යනවා. ජූලිත් ඉතින් මේ ටියුබ් එක ඇතුළට වෙලා ඉන්නවා. ඊට පස්සේ කැලි ජිම් එකේ ඉද්දී එක පැත්තකින් එයාට සාද්දයක් ඇවිත් එයා ඒ පැත්තට ගියාම දකින්නවා මෙහි වැඩ කරන තවත් මිනිස්සෙක්ව දරුණු විදියට ඝාතනය කරලා තියෙනවා. ඒ ගමන් විල්ලා දකින්නවා ටයිටස්වත් කවුරු හරි දරුණු විදියට මරලා කියලා. ඔය අතරම කොක්කා ජූලි ඉන්න තැනට ඇවිත් මේ ටියුබ් එක අරින්න බැරි විදියට කේබල් ටයි එකකින් එක තද කරලා උෂ්ණත්වය වැඩි කරලා මෙතනින් යනවා. ජූලි හිතන්නේ උෂ්ණත්වය වැඩි කරේ කැලි කියලා. ඒත් දැන් මෙයාට මේක අරගන්නත් බෑ. ඒ වගේම ඇඟ පිච්චෙන ගානටම වගේ උණුසුම වැඩි වෙන්න ගන්නවා මේක ඇතුලේ. ඒක නිසා මෙයා උදව් ඉල්ලන්න ගන්නවා කෑ ගහලා. වෙලාවටම වගේ ජූලිගේ යාළුවන්ට එයා කෑ ගහන සද්දය ඇහිලා ඒගොල්ලන් මෙතනට ඇවිත් ජූලිව කොහොම හරි බේර ගන්නවා. දැන් නම් ඒගොල්ලන් ජූලි කලින් කිව්ව කතාව විශ්වාස කරනවා. ඊළඟ මේගොල්ලන් මැනේජර් මේ ගැන කියන්න ගියාම එයාවත් මරලා එයාගේ ලේවලින් බිත්තියේ මං තාමත් දන්නවා කියලා ලියලා. දැන් එළියට ආයෙන ජූලි එයාගේ යාළුවන්ට කියන්නේ කලින් මායි රේයි බෙන් විල්ස්ව ඉවරයක් කරත් එයාගේ බොඩි එක හම්බුනේ නැහැ. ඒ කියන්නේ එයා තාමත් මැරිලා නැහැ. එයා තමයි අපි එක එක්කෙනාව ඉවරයක් කරන්න එන්නේ කියලා ජූලි කියනවා. ඒ ටයි කියන්නේ බෙන් විල්ස් මැරුණා. මං හිතන්නේ මේ හැමදේම කරන්නේ අපේ බෑග්ස් රූම් වලට ගෙනාපු වයසක කෙනා කියලා මේගොල්ලන් එයාව හොයන්න යන තීරණය කරනවා. ඒත් එක්කම රේ කොච්චර අමාරු වුණා ජූලිලා වෙනුවෙන් තාමත් එන ගමනු ඉන්නේ. කොමර ඊට පස්සේ මේ කට්ටියට අර වයසක කෙනාගේ රූම් එකත් හොයාගන්න පුළුවන් වෙනවා. ඒත් එයා එතන නෑ. හැබැයි මෙතන තියෙන ඇටසැකිලි වගේ දේවලුයි තවත් මේ කට්ටියට අයිති දේවල් වගේකුයි මෙතන තියෙන නිසා මේගොල්ලන් සැක කරනවා මේ හැම මිනිමැරුමක්ම පිටිපස්සේ ඉන්නේ මේ වයසක කෙනා කියලා. දැන් මේගොල්ලන් බෙදිලා ගිහින් එයාව හොයාගෙන ඉවරයක් කරන්න තීරණය කරනවා. කොමර එක තැනකදී ජූලිලාට හම්බ වෙනවා ලෝක බෝලයක්. ජූලි ඉතින් ඒකේ බ්‍රසීලයේ තියෙන තැන බලාගෙන ඉද්දි මේ වයසක මිනිසයා කියනවා බ්‍රසීලයේ අග නගරේ රියෝ නෙමෙයි බ්‍රසීලියා කියලා. ඒ කියන්නේ මේගොල්ලන් අර රේඩියෝ එකෙන් අහපු ප්‍රශ්නෙට ඇත්තටම වැරදි උත්තරයක් තමයි දීලා තියෙන්නේ. වැඩි වෙලාවක් යන්න කලින් ටයිලත් මෙතනට එනවා. දැන් ඒගොල්ලන් මේ වයසක මිනිසයා විවරයක් කරන්න යද්දි ජූලි කියනවා ඕක නවත්තන්න. මේක පිටිපස්සේ ඉන්නේ මේ මිනිසයා නෙමෙයි. මොකද එහෙනම් එයාට මාව හම්බුන එක මම මරලා. ඒත් අපි රේඩියෝ channel එකෙන් අහපු ප්‍රශ්නෙට වැරදි උත්තරයක් දීලා අපි ජයග්‍රහණය කරා. ඒ කියන්නේ කවුරු හරි අපිව ප්ලෑන් කරලම තමයි මෙහෙට ගෙනත් තියෙන්නේ. අනිවාර්යයෙන්ම මේක බෙන් විල්ස්ගේ වැඩක් කියලා ජූලි කියනවා. ඇත්තටම මේ වයසක මිනිසයා මේගොල්ලන්ට අයිති දේවල් වගේක් අරන් යාතු කර්ම කරලා තියෙන්නේ මේගොල්ලන්ව ආරක්ෂා කරගන්නලු. ඒත් එක්ක මෙයාට බෙන් විල්ස් කියන නම ඇහුනම එයා කියනවා බෙන් විල්ස් අවුරුදු ගානකට කලින් මෙහි වැඩ කරා කියලා. ඒ වගේම මේ මිනිසයා කියනවා එළිය ඔයගොල්ලන්ට පෙන්වන්න දෙයක්ත් තියෙනවා කියලා. ඔය අතරම රේ ටවර් බේ දූපතට යන්න බෝට්ටුවෙන් එහෙට මිනිසුන්ව ගෙනියන කෙනාව බය කරලා බෝට්ටුවක් ගන්නවා. ඒත් එයා කියන්නේ මේ කාලගුණයත් එක්ක බෝට්ටුවෙන් එහෙට යන එක ගොඩක් භයානකයි කියලා. ඒත් රේ කියන දෙයක් අහන්නේ නැහැ. දැන් මේ වයසක මිනිසයා මේගොල්ලන්ව එළියට ගෙනියන්න ගමන් කියන්නේ බෙන් විල්ස් ජීවත් වුණේ අවුරුදු ගානකට කලින් මෙහෙ. එයාට ඉතින් එයාගේ වයිෆුයි එයාගේ පොඩි පිරිමි ළමයයි ගෑනු ළමයා තමයි හිටියේ. ඒත් එක දවසක් බෙන්ගේ වයිෆ් එකපාරටම අතුරුදහන් වුණා. අවසානට එයාගේ බොඩි එකේ කොටසක් විතරයි හම්බුනේ. ඊළඟ බෙනුයි එයාගේ ළමයි දෙන්නයි අතුරුදහන් වුණා. හැබැයි දැන් ආයෙත් බෙන් ඇවිල්ලා කියලායි මේ මිනිසයා කියන්නේ. දැන් මේ ඉස්සරහා බෙන්ගේ දුවගේ සොහොනයි එයාගේ වයිෆ්ගේ සොහොන වගේම අලුතෙන් ජූලිටත් සොහොනක් හදලා තියෙනවා. දැන් මේ ජූලි හොඳටම කලබල වුණත් එයා කියනවා අපි කොහමරි සටහන් කරලා මෙහෙන් යන්න ඕනි කියලා. හැබැයි දැන් අර වයසක මිනිසයා නෑ. ඉතින් විල් යනවා එයාව හොයන්න. ඒ අතරතුර ආයෙමත් මේ තුන් දෙනා හොටෙල් එකට ගිහිල්ලා එකටම ඉන්න තීරණය කරනවා. කොහොම හරි විල් වයසක මිනිසයාව හොයාගෙන එයාගෙන් උදව් ගන්න ගියාම එයා විල්ට හොඳ ෂොට් එකක් දෙනවා. අනිත් පැත්තෙන් රේ බෝට්ටුවෙන් එන ගමන් ආරක්ෂක අංශ වලින් දූපතට උදව් ගන්න try කරනවා. ඊට පස්සේ ජූලිලාට අර බාර් එක බලා ගන්න කෙල්ලවත් හම්බෙනවා. හැබැයි වැඩි වෙලාවක් යන්න කලින් එතනට කොක්ක ඇවිත් ටයිලගේ බෙල්ලටම කොක්කෙන් ඇනලා එයාවත් මරලා දානවා. ඒත් එක්කම මේ තුන් දෙනා කොක්කගෙන් බේරෙන දුවන අතර එක තැනකදී කැලිව කොටු වෙනවා. දැන් කොක්ක එයාවත් මරන්න එනවා. ඒ ජූලි එයාවත් බේරගෙන මේ තුන් දෙනාම ගිහින් එක තැනක හැංගෙනවා. ටික වෙලාවකින් තමයි මේගොල්ලෝ දකින්නේ එතන මෙහි වැඩ කරන අයගේ තවත් බොඩිස් තියෙනවා කියලා. ඊට පස්සේ කොමාරි විල් මේගොල්ලන්ව හොයන් එනවා. ඒත් එයා කියනවා දැන් එළියට යන එක භයානකයි. මොකද අර වයසක මිනිසයා මාවත් මරන්න හැදුවා කියලා. ඉතින් මේ කට්ටිය ආයෙමත් හොටෙල් එක ඇතුළට යනවා. ඒ වුණාට දැන් විල්ගේ ඇඟෙන් ගොඩක් ලේ යනවා. ඒ තුවාල වුණ තැනක් හොයාගන්නත් බෑ. මේ වෙලාවේදී බාර් එක බලා ගන්න කෙල්ල මම බෙහෙත් තියෙන තැනක් දන්නවා කියලා කැලි එක යනවා. ජූලි විල්ට කියනවා බය වෙන්න එපා. ඔයාට මුකුත් වෙන්නේ නැහැ කියලා.
එතකොට විල් කියනවා මේ මගේ ලේ නෙමෙයි කියලා. ඒ වගේම එයා කලින් අර රේඩියෝ එකෙන් ප්‍රශ්න අහපු කෙනා විදිහට කතා කරන්න පටන් ගන්නවා. බැරි නම් විල් තමයි රේඩියෝ එකෙන් එහෙම කතා කරලා තියෙන්නේ. ඇත්තටම විල් කියන්නේ බෙන්ගේ පුතා. දැන් විල් ජූලිව මරලා වලට දාන්න ඇදගෙන යනවා. ඔය අතරම බෙහෙත් හොයන්න ආව මේ දෙන්නට මේ වයසක මිනිස්සයව හම්බ වෙනවා. හැබැයි යාට තුල් යකඩකින් බඩටම ඇනලා. දැන් එයා එහෙම්ම ඇදගෙන මේ කෙල්ලගේ ඇඟට වැටෙනවත් එක්කම මෙතනට එන කොක්කා ඒ යකඩින්ම ඇනලා මේ කෙල්ලවත් මරලා දානවා. දැන් කැලි කොක්කගෙන් බේරෙන්න එතනින් දුවනවා. ඔය අතරම මේ විල් ජූලිට ෂොට් දෙක තුනක් දීලා එයාව මිනිවල ගාවට ගේද්දි එතනට කොක්කා එනවා. හැබැයි කොක්කා ජූලිව මරන්න යද්දිම රේ ඇවිත් ඒක නවත්තනවා. ඒත් මේ වෙලාවේ රේයි විලුයි අතර ලොකු ෆයිට් එකක් යනවා වගේම විල් හොඳටම රේට ගහලා එයාව මරන්න එයාගේ තාත්තට අවස්ථාව දෙනවා. ඒත් මේ වෙලාවේදී රේ ඉක්මනට මෙතනින් අයින් වෙනවත් එක්කම කොක්කාටින් එයාගේ පුතාටත් මැරෙන්න වෙනවා. දැන් කොක්කට මාරම තරහයි. එයා ඉතින් රේවත් මරන්නේද්දි වැඩලා තිබ්බ රේගේ පිස්ටල් එක ඇහිඳගත්ත ජූලි කොක්කට එකෙන් එක දිගටම වෙඩි තියලා එයාව ජූලිට කපලා තිබ්බේ වලටම දාලා දානවා. කොමරි කැලිත් බේරිලා. අවසානට මේගොල්ලන් ආරක්ෂක අංශවල උදව් ඇතුව එහෙම් පිට වෙනවා. දැන් කාලෙත් ගෙවිලා ගිහින් ජූලි රේයි අලුතෙන් ගේකුත් තරම් ඒගොල්ලන් එන්ගේජ් වෙලා සතුටින් ඉන්නවා. හැබැයි එදා රෑ රේ වොෂ්රූම් එකේ ඉද්දි ජූලිට සාද්දයක් ඇවිත් එයා ඒ පැත්තට යනවා. එළදී අපිට පෙන්නනවා රේ ඉන්න තැන දොර ලොක් වෙනවා කියලා. ගෙදර ජනේලෙකුත් ඇරලා ජූලි එතන ජනේලෙ වහලා එද්දි අපිට පෙන්නනවා එළියේ ඉඳන් ගේ ඇතුළට කවුරු හරි ආපු අඩිසලකුණු තියෙනවා. ඒ ඉතින් වෙන කාගේවත් නෙමෙයි කොක්කගේ. එයා මැරිලා නැහැ. අවසානට එයා ජූලිවයි රේවයි මරලා දානවා. ඔන්න ඉතින් ওই විදිහට අද මූවි එක එන්ඩ් වෙලා යනවා. ඉතින් අද මූවි එක ගැන ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න කියලාත් කියනවා. එහෙනම් මේකේ තුන්වෙනි මූවි එකෙන් ඉක්මනටම හම්බ වෙනකන් හැමෝම පරිස්සමට ඉන්න. හැමෝන්ටම සුබ දවසක්.